ඉතින් ලෝකේ දින එක එක පරීක්ෂණ කණ්ඩායම් හොයාගෙන එකයි දෙක අවුලක් නැහැ කියලා හිතනවා 3යි. ඉතින් ලෝකේ දින එක එක පරීක්ෂණ කණ්ඩායම් හොයාගෙන තියෙනවා සාමාන්‍ය කොලයක් නමන්න පුළුවන් බෙන්ස් 7කට විතරයි කියලා. ඉතින් අපිට තියෙනවා කොල වර්ග කීපයක් ඒ 3 සයිස් එක කොලයක් නේ 4 සයිස් එක කොලයක් නේ 5 සයිස් එක කොලයක් තියෙනවා. අපි බලමු මේ කොල කීයකට නමන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඉස්සල්ලා මේ කොල දෙක අයින් කරගෙන A5 සයිස් එක කොලෙන් පටන් ගමු. මම මේ කොල පොඩ්ඩක් අතින් තියෙනවා. ඉස්සල්ලා මේ 5 සයිස් එක කොල නමමු. දැන් අපි පටන් ගමු මේ කොල නමන්න. ඉස්සල්ලා 1යි 2යි 3යි 4යි 5යි 6 වෙනි එක ගන්න අමාරුයි මේකෙන් නහතන්නවන්න බැරි වෙනවා හිතන්නේ. අයකට ගෙන 7ට නමලා මෙච්චර ජුට්ටයි නමන්න පුළුවන් උනේ මේක හරියට නැමිලා නැහැ. මිටියෙන් ගලලා නමන්න තමයි නම් බලන්නේ. මේ හරි වෙන නැමිලා නැහැ හරියට. ඉතින් මේකේ නම් ඉතින් 8ක් ගැන හිතන්න බෑ මේ මෙතනින් යන්න නැවෙන්නේ මේක වටනවා අයියේ දැන් හයි වෙලා තියෙන්නේ. හරි දැන් ඔය මේක ලිහලා බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි දැන් අපි A4 size එකට යමු. දැන් අපි ඇවිල්ලා ඉන්නේ A4 size එක කොලේට. දැන් මේ නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒක නම් ඉච්ච ගියවන්න නැතුව 4 නවා ගන්න පුළුවන් වුණා. දැන් මම හිතනවා 8කටත් මේක නවන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරි ඉතින් කියලා තියෙනවා 8කට නවන්න බෑ කියලා. පුළුවන් වුණොත් මේක වර්ල්ඩ් රිකෝඩ් එක. A4 size කොලයක් 8කට නවනවා කියන්නේ. මේක නම් 7කට නවලා ඉවරයි. කම්ප්ලීට් මේක 7කට නවෙනවා. 8කට නවන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලාම මම මිටින් මේක තලා ගන්නවා. නැත්නම් මේක 8කට නවන්න තියා අය වැඩි කරනවා. 7කට නමුවට පස්සේ මේක මේ පිළි තලින් තද කරාටවත් බෑ. මේක නම් දැන් ඔයාලට කරන්න ඕනේ. මේක නැමෙන්නෙත් නෑ තැරෙන එක වෙන්නේ. ඉතින් මේකත් 8කට නවන්න බෑ. ඉතින් යාලා කියලා තියෙනවා නම් ඔයාලත් උපරිම try කරන්න දෙන්න. ඉතින් මේ පරීක්ෂක යාලා ඉතින් 8කට නවන්න බෑ කියලා තියෙනවා. ඉතින් යාලා බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි කුමිරුවට 7යි. හරි මේකත් 7කට විතරයි නැමිලා තියෙන්නේ. ඉතින් දැන් අපි යන් A3 size එකේ කොලේට. දැන් ඉන්නේ A3 size එකේ කොලෙත් එක්ක. ඉතින් ඔයා මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් like එකක් දාලා subscribe කරන්න. මම මීට කලින් 4 වීඩියෝ ටිකක් කරලා තියෙනවා. ඒකත් බලන්න. මේ වීඩියෝ ඉවර වෙලා හරි. ඉතින් දැන් අපි යන් A3 size එකේ කොලේට. කොලේ නම දැන් මේක ඉතින් A3 කොල නෙමෙයි ඉන්නේ. full scap කොලයක් තියෙන පොතකින් ගලවගත්ත. 1යි 2යි 3යි 4යි 5යි 6යි මේක 4කට නවන්නද 7යි මේක 4කට නවන්න පයින් පිට පයින්නවා 7යි මේක නම් මම හිතනවා 8කට නවන්න පුළුවන් වෙයි. දැන් මීටිය පාවිච්චි කරන්න වෙයි. මම දාලා ඉතින් මේ කොහමද මම 8කට නවන්න තමයි නවත්තන්නේ.
දැන් මේක නෙමෙයි කියලා. One, two, three. ඉතින් මම මේක හපලත් බලන්න මේක අට ගන්න මන්න පුළුවන් ද කියලා. ඇයි පොඩ්ඩක් නැමුනේ නෙමෙයි ඉතල. ඉතින් මම මේක අට ගන්න නෝ කියලා. නමලා දින නෑ මේ වෙත්තාව නෙමෙයි. එයි මම අපි දැන් මේක දිගල්ලා බලමු. අපි අමාරු මිටියෙන් ගාලා හපලා නමාගත්ත කොලේ. 1 2 3 4 5 6 7 8 යෝ අපි මේක අට ගන්නවලා තියෙන අපි වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා ඉතින් කොහොම හරි මම වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් තියලා තියෙන්නේ 2 3 මේ තියෙන අප අට ගන්නවගත්ත කොලේ නේද ඉතින් ඒත් මම මේ 8 වෙනි පාර නම් කිව්වා මට සැටිස් නෑ මොකද අන්තිම එක නිකන් හරියට නමුන්නේ නෑ වගේ එක්කම අවුලක් නෑ කියලා හිතනවා මම හිතනවා මම අට ගන්නවා කියලා ඒත් නිකන් අර යටි හිතේ වගේ තියෙනවා මේකට නමුන්නේ නැත් වගේ කියලා ඉතින් කවන්නේ ඉතින් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මම කලින් තාත්තලා වීඩියෝ එකක් කරලා තියෙනවා ඒවත් බලන්න මේ වීඩියෝ එක ඉවරනවා හරි බයි ගුඩ් බයි